අද මම කතා කරන්න හදන්නේ 53A කියන ටෝන් එකේ කොහොමද ඇතුලේ තියෙන කොටස් කියලා. මේ තියෙන්නේ ටෝන් එක. මේ සම්පූර්ණ ටෝන් එකම මේ ටෝන් එක කොටස් කරගෙන තියෙන්නේ. මේ ටෝන් එකේ බ්ලැක් ඩස්ට් එක තියෙන්නේ. මෙතනින් තමයි එන්නේ. මේ තියෙන්නේ මේ පැත්තෙන් කරකවනකොට තමයි මේ ඩස්ට් එක මෙයා කරකවලා එළියට අරන් දෙන්නේ. මේකේ විශේෂත්වය තමයි රීපිල් කරන තැනක් නැහැ. වෙනම මෙතන රීපිල් කරන පොයින්ට් එකක් එනවා. රීපිල් කරන්න ඕනේ මෙන්න මේ කොටසට දාලා. ඊට පස්සේ මේ පැත්තෙන් එන ඩස්ට් එක කළු කුඩු එක මෙයා ඊට පස්සේ අපිට මෙන්න මේක තියාගෙන මේ මැග්නට් එකක් කාන්දම් තියෙන්නේ. මේ කාන්දමකට අපේ කළු කුඩු එක ඇලවෙනවා. ඇලවිලා ඊට පස්සේ මේකෙන් තමයි කළු කුඩු මේ අවශ්‍ය ගානට අපිට එළියට ලබා දෙනවා. මෙන්න මේ කොටස් වල තැවිරිලා කළු කුඩු එක අපිට අවශ්‍ය ප්‍රමාණයට විතරයි ලබා දෙන්නේ. ඒකෙන් තමයි ටෝන් එක අවශ්‍ය විදිහට A4 එකට print කරලා දෙන්නේ. මේකේ කළු කුඩු ටික ඒ අපි print කරන්න දෙන page එක මේකේ ඇලවීමක් වගේ වෙන්නේ. මේක ඇලවිලා තමයි අපේ A4 එකේ print වෙන්නේ. ඊට පස්සේ මේ කොටසේ තියෙන්නේ මේ වැඩි ටික මේ තියෙන්නේ වැඩි කළු කුඩු ටික එකතු වෙන්න කොටස තමයි. ඒකට මෙන්න මේ වගේ normal sponge roller එකක් තියෙනවා. මේ roll එක දාන්න ඕනේ මෙහෙම. ඊට පස්සේ මේ roll එක එන්නේ මෙන්න මෙහෙම මේ පැත්තට. ඊට පස්සේ මෙතනින් තියෙන මෙන්න මේ line එකක් මේක සම්බන්ධ වෙන්න ඕනේ අපේ pin tray-ට. ඊට පස්සේ මේ දෙක මෙහෙම සම්බන්ධ වෙන්න ඕනේ එකට. ඊට පස්සේ තමයි print කරගන්න හැකියාව හම්බෙන්නේ. මේකේ full video එක නරඹන්න ඔයා මගේ YouTube channel එකට යන්න.